හලෝ කොහොමද ඔයාලට ඔයාලා ඔක්කොමලා හොඳින් ඇත කියලා හිතනවා මාත් හොඳින්. ඉතින් ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම මේ රෙඩි වෙලා හැඩපදපල ඉන්නේ. ඇත්තටම අදත් පොඩි වැඩ වගේකට එළියට යන්න. එළියට යන්න කලින් ඉතින් ගෑන් ළමයි වුණාම මෙහෙමනේ. දැන් ඉතින් අමාරුවෙන් ගේට් එක ඇරලා මේ දැන් යන්න තමයි රෙඩි වෙන්නේ. උබෙක්කුත් දැම්මා. මේ වෙලාවේ ටුක් එකත් ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම මේ යන්නේ කොහෙද මොනකටද යන්නේ මේ දේවල් වලට යන්න හේතුව මොකද්ද කියලා මම වීඩියෝ එක යන අතර මගට කියන්නම්. එහෙනම් මාත් එක්ක මේ පේනවන ළමයි ත්‍රිවිල් එකේ යනකොට කොණ්ඩේ මෙහෙම තමයි පා වෙනවා. කොණ්ඩේ නම් කඩාගෙන යන්න බෑ. මුළු මූණෙම කොණ්ඩේ. ඊට පස්සේ ඉතින් ටුක් එකෙන් බහින්න වෙන්නේ මල යක්ෂණියක් වගේ. කොහොම හරි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. ඇත්තට මේ ටිකේ මාරුම රස්නේ මාරුම අවුවයි. කොච්චර හිතුවත් උදෙන්ම එළියට බහිනවා කියලා වැඩ ටික කරගන්න කවදාකවත් ඒ වැඩේ වෙන්නේ නැහැ. කොහොමත් දැන් මම මේදී 11-12 විතර වුණා. ඉතින් දැන් මම ඇවිල්ලා තියෙන කූල් ප්ලැනට් එකට මහරගම. මට මේ ඇත්තටම මම මෙතනට ආවේ මට මේ සුදු ඇඳුමක් ගන්න ඕන වෙලා තිබ්බ. සුදු ඇඳුමක් කියන්නේ මේ සුදු টොප් එකක් හරි ෂර්ට් එකක් හරි. මොකද මට මේ ළඟදී ලොකු වැඩක් තිබුණා. ඒ වැඩේට යන්න සුදු টොප් එකක් ඕනලා තිබ්බා. ඉතින් මම දැන් ගන්න ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම මේ උඩට ආපු ගමම මම දැක්කා ලස්සන මේ වයිට් කලර් බ්ලවුස් එකක් තියෙනවා. මම ඉතින් දරපිඩි ගාලා ගිහලා ඒක අරගෙන ෆිට ඔන් කරලා බැලුවා. ඇත්තටම ඒක මාරම ලස්සනයි. ඔය ඔතන නම් නිකන් ඉතින් මොකද වගේ එකෙක් වගේ හිටියට ඇත්තටම මේ මට හිතුණා ඒක හරියයි කියලා. මේ ඉතින් ඔය වීඩියෝ කරේ නම් ඇත්තටම මේ vlog එකට දාන්න නෙමෙයි. මගේ හස්බන්ඩ්ට යවන්න තමයි වීඩියෝ කරේ. මොකද ඉතින් යාට මම මේ සාමාන්‍යයෙන් ඔහොම දේවල් ගන්න ගියාම ඉතින් යාට යවන්න ඕනේ. ඉතින් නැත්තම් ඉතින් යාගේ මූඩ් එක එච්චර හරි නැහැ. ඊට පස්සේ මම ඇත්තටම බ්ලවුස් එකක් විතරයි ගන්න ගියා. හැබැයි මේ ඩෙනිමත් මම දැක්කා. මේ මට ආසිතුන මම ඉතින් ගත්තා. ඒකත් අඳුමත් අරගෙන මම දැන් මේ කැෂ් එකට යන ගමන් අනිත් කිසිම පැත්තක් බැලුවේ නැහැ. මම කෙලිම කැෂ් එකට තමයි ගියේ. මොකද අනිත් වටපිටාව බලපන් ඉන්න ගියත් මගේ තියෙන සතේත් හින්දෙන නිසා මම කෙලිම කැෂ් එක ළඟට ගියා. මේ ඇත්තට මේ මෙහෙම මං තනියෙන් එහෙම ලොකුවට යවෙන්නේ නැහැ. මොකද මේ මං යන හැම පාසෙම හස්බන්ඩා නැට්ට වගේ පස්සෙන් යනවා. ඉතින් මම ගොඩක් වෙලාවට තනියෙන් යන අඩුයි. ඒ වුණාට දැන් මේ වගේ ආවම උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ කියලා තමයි එළියට බැස්සේ. ඒත් ඉතින් මම මේ shopping ආවෙත් මට වැඩ දවසක නිසා ඉතින් ලොකුවට මුකුත් කරගන්න බැරි වුණා. මේ වැඩ ටික කරපු ගමන්ම ගෙදර යන්න වුණා. ඒක නෙමෙයි දැන් මේ කැෂ් එකට ආවම තමයි මම දැනගත්තේ මේ ඩෙනිම් එකට මේ 50% ඩිස්කවුන්ට් එකක් තිබ්බා. ඒ කියන්නේ ඩෙනිම් එකේ තිබ්බ ප්‍රයිස් එකෙන් half තමයි ගොල්ලන් ගත්තේ. මට හිතුණා අපරාධ තවම හරි ගත්ත නෙවෙයි කියලා ඉතින් දන්නේ නැහනේ. ඒ වුණාට ඉතින් ආයෙ තොර ඉන්න බැරි හින්දා මේ මම ඉතින් ඒකත් අරන් ආවා. දැන් මේ එළියට ඇවිල්ලා මේ අවුවෙම යනවා. මට පුඩේ ගේන්න තමතුණා ඇත්තටම. ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් අවුවෙම ඇවිල්ලා මේ පාරට ඇවිල්ලා කල්පනා කරන්නේ ඊළඟට මම මොකද්ද කරන්න කියලා. ඔහොම බල ඉද්දි ඇත්තටම මේ ඊට පස්සේ මට හිතුණා මේ අනිත් තව පොඩි දේවල් ටිකක් තිබුණා ගන්න. මේ ඒක ගන්න යන්න ඕනේ කියලා. ඒකින්ද මම හැමම ලේඩි චේකට ආවා. මේ ලේඩි ජේකටත් ආවම ඉතින් ගන්න ඒවා නෙමෙයි ගන්නෙ. ඒ වුණාට ඉතින් මේ මං ඉතින් වටේම රවුමක් දාලා පොඩක් ඉතින් තනියෙමනේ ආවේ. ඒ හින්දා චුට්ටක් පොඩක් ඇවිදින්න කියලා හිතුවා මේ ලේඩි ජේක ඇතුලේ. ඉතින් ඔහොම ඇවිද ඉඳලා දැන් බඩ ටිකක් ගත්තා. මට ඒ ටික නම් වීඩියෝ කරන්න බැරි වුණා. දැන් මේ මම හොයාගෙන යන්නේ මට ඒත් ඕන කරන දෙයක්. මං හිතන්නේ මේ මම හොයාගෙන යන්නේ මල් වගේක්. මට ඇත්තටම මේ මල් පෙති ඕන වෙලා තිබුණා. මේ ඉතින් මල් පෙති කොහෙවත් ගන්න නැති නිසා මට හිතුණා මේ වගේ එකක් අරගෙන කපලා ගන්න පුළුවන් කියලා. දැන් මම මේ හොයන්නේ මේ මට ඕන ජාතියේ වගේ මල් වගේක්. මට ඉතින් හිතුණා මගේ වැඩේට මේ ජාතියේ මල් එක හොඳයි කියලා මම ඒකින්ද එකකින් එකක් ගත්තා. ඊට පස්සේ මං ඒවත් අරගෙන එළියට ඇවිල්ලා මේ දැන් ආයෙ මම කල්පනා කරන්නේ ඊළඟට මම මොකද කරන්න කියලා. මම බලවල ඉද්දි මට මේ ඇත්තටම මේ ෆොටෝකොපි වගේක් ගහන්නත් ඕන වෙලා තිබුණා. මං ඉතින් දැක්කා මේ print out ගන්න තැනක්. ඒ වුණාට මේ මම ඇතුළටත් ගියාට පස්සේ තමයි මට මතක් වුණේ මම ඉතින් print out ගන්න ඕන ටික අරන් ආවේ නෑනේ කියලා.
ඊට පස්සේ මම ආයෙමත් එළියට ආවා. පස්සේ හවස් වෙලා එනවා මේ කියලා හිතාගෙන. ඇත්තටම මම ඔයගොල්ලන්ට කිව්වේ නැහැනේ මේ දේවල් මම ගන්න කරන්නේ ඇයි කියලා. මම ගන්න බඩු ටික මට ඇත්තටම ඔක්කොම පෙන්වන්නත් ඔයගොල්ලන්ට බැරි වුණා. මම ඒ ටික ගෙදර ගිහලා පෙන්නන්නම්. එතකම් මම කියන්නම් මම මේ මෙහෙම ඇයි ආවේ සහ මේ දේවල් ඇයි ගත්තේ කියලා. මට ඇත්තටම මේ ළඟදී එක්සෑම් එකක් තියෙනවනේ මේක දැන් තිබ්බා. මම මේ වීඩියෝ එක දාද්දී ඉවර වෙලා තමයි මේ තියෙන්නේ. ඇත්තටම මේ එක්සෑම් එකට ඕන දේවල් තමයි මම මේ ගන්න ආවේ. එක්සෑම් දැන් ඔයාලා හිතනවා ඇති මේ භාජන යනම්මනම් අරගෙන මොකද්ද මේ තියෙන එක්සෑම් එක කියලා. ඇත්තටම මේක බ්‍රයිඩල් ඩ්‍රෙසින් NVQ එක්සෑම් එකක්. ඒක ඇත්තටම ප්‍රැක්ටිකල් එක මට මේ ළඟදී තමයි තිබුණේ. ඉතින් ඒකට අවශ්‍ය මට මදි අඩුපාඩු වගේක් තිබුණා. ඒ ටික ගන්න තමයි. මොකද මේ මං කරන ඒ කියන්නේ මම කරපු පාර ඇත්තටම මේ මට සෑහෙන දේවල් තිබුණා කරන්න. මෙනිකියුර් තිබුණා, හෙයාර් ට්‍රීට්මන්ට් එකක් තිබුණා, එතකොට වැක්සින් එකක් තිබුණා, බ්‍රයිඩල් ඩ්‍රෙසින් එක තිබුණා. ඔය වගේ ගොඩක් තිබ්බා. නේල් පේස්ටින් එකක් තිබ්බා. මේ හැමදේම වගේ තිබුණා කරන්න. ඒ හින්දා ඉතින් මදි අඩුපාඩු ටික ගන්න තමයි මේ ආවේ. චූටි කැතවටක් මට මේ වෙලාව වුණා. ඇත්තටම උබ එකක් දැම්ම. උබ කියලා හිතාගෙන වෙන 3 wheel එක නැගලා පොඩ්ඩ දුරක් යද්දි තමයි මං දාපු උබ එකෙන් කෝල් එකක් ආවා. මිස් මම ඇවිල්ලා ඉන්නේ කියලා. ඊට පස්සේ ආයෙ මං අරකින් බහලා ගිහිල්ලා මං දාපු උබ එකෙන් නැග්ගා. දැන් මේ නැගලා යන ගම අනේ ගණන් ගන්න එපා. මම මේ වොයිස් ඕවර් කරද්දි සෑහෙන මට පැටලෙනවා. හුරුදුත් නැහැනේ. ඔයගොල්ලන් ඉතින් කොහොම හරි අහන් ඉන්න. මං හිතනවා ඔයගොල්ලන්ට මම කියන එක තේරෙනවා ඇති කියලා. මේ ඉතින් දැන් මේ ඔක්කොම වැඩ ටික කරගෙන මේ වෙලාව නම් මාර බඩකිනි. අපි මේ දැන් යන ගමන් අපි නෙමෙයි මම මේ ගෙදර ඇවිල්ලා බොහොම අමාරුවෙන් ගේට් එකත් අරගෙන දැන් මේ ඇතුළට යන ගමන් ඉන්නේ. මම ඔයගොල්ලන්ට ඇතුළට ගිහින් පෙන්නන්න මොනවද ගත්තේ කියලා. හස්බන්ඩ්ගේ වණ්ඩියත් පේන්න තියෙනවා. මේ මං චුට්ටක් ඒකත් පේන්න තමයි වීඩියෝ කරේ. ඉතින් බොල් කියන්න ඕනේ නැහැ. මොකද එයා හරියසේ වීඩියෝ එකට යගේ වණ්ඩිය පේන්න මේ වීඩියෝ කරනවා හරිම ආසයි. හැබැයි එයා එන්නේ නැහැ ජීවිතේට වීඩියෝස් වලට. මේ දැන් මම මෑතුලට ගිහිල්ලා පෙන්නනවා ඔයාලට මේ මොනවද ගත්තේ කියලා. මෙන්න තියෙනවා ළමයි මම ගත්තේ ඒවා ටික. ඇත්තටම මෙන්න මේ ටික නම් ගත්තේ මට ඉස්සෙල්ලා ඔයගලන්ට මේ ෂොප් එකේ නම කියන්න බැරුණා. මට ඇත්තටම මේ ෂොප් එකේ නමත් මතක නැහැ මොකද්ද කියලා. මේ ඇත්තට මේ ෂොප් එකේ තියෙන්නේ මහරගම BOC එක ළඟමයි. මේ ඇත්තටම ඒකේ මාරම මේ ගොඩාක් දේවල් තියෙනවා මේ අවශ්‍ය කරන මේ ඔය බියුටි සම්බන්ධව. මේ එකේ නැති දෙයක් නැහැ. මම ඒකින්ද ඔය මට මොන හරි ගන්න ඕන නම් මම එතනටම තමයි යන්නේ. ඉතින් මේ ටික තමයි මම ඇත්තටම ගත්තේ. මේ තියෙන්නේ මම ලේඩි ජේකෙන් ගත්තේ. ඇත්තටම මේ දේවල් ඕනේ. මොකද මෙනිකියුර් කරද්දි, ෆේෂියල් කරද්දි මේ ටවල්ස් ඕනේ, බෙඩ් ෂීට්ස් ඕනේ. මේ ඔක්කොම අපි ගෙනියන්න ඕනේ. මේ ගත්ත ඔක්කොම ඇත්තටම අවශ්‍ය දේවල්. කිසිම අනවශ්‍ය දේවල් මම ඇත්තටම අද ගත්තේ නැහැ. වෙනදට නම් ඔය මේ පොඩි දේවල් ගන්න යනවාට අද නම් ගත්තේ නැහැ. මොකද මේ අවශ්‍යම දේවල් ටික අරගෙන ගෙදර ආවා. මේ තියෙන එක්සෑම් එකට උන අනිත් බල් ටික මම ඇත්තට මේව කලින් අරගෙන තිබ්බේ. මදි අඩු පාට් ටික තමයි මේ දැන් ගන්න ගිහිල්ලා ආවේ. මේ දැන් නෙමෙයි දාගත්තේ. මේ ඇත්තටමදී ලේසි නැහැ. මෙහෙම එක්සෑම් එකක් තියනවා කිව්වහම මාර වියදම්. මේ හැමදේම ඉතින් අපි ගන්න ඕන කාගෙන්වත් ඉල්ලන්න බෑනේ. ඉතින් මේ දැන් මම කලින් ගත්තේව මේ සුට්ට ඔහේ දාලා තිබුණා. ඉතින් මේ බ්ලොග් එකේ ගෙනාපු අප්ඩේට්ස් කොච්චරයි. ආයෙ බ්ලොග් එකකින් එන්නම්. එතකන් ටටා බයි.